Hi guys, සුබ දවසක්. සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනකොට පේනවා මත්තල එයාපෝට් එක කිට්ටුව මං ඉන්නේ. ටිකක් වෙනස් දෙයක් කතා කරන්න කියලා හිතුවේ. මේගොල්ලෝ පේනවා ඇති දිගටම හම්බන්තොට අක්ෂිත වනාන්තරේ තමයි තියෙන්නේ. හැබැයි ඔයගොල්ලෝ චුට්ටක් මෙහාට එනකොට පේනවා සෝලා. 100 ගණකින් මෙගාවොට් 100 200 එහෙම 10 වත් තියෙනවා 20 වත් තියෙනවා. කලින් පටන් ගත්තේ දැන් මහා පරිමාණයව පටන් ගෙන තියෙනවා. මේ ඈතින් පේන එක මේ තවමත් වැඩ යන එකක්. විශාල වශයෙන් මේ කැලේ එළි වෙමින් පවතිනවා. මේ මං ඉන්න හරියත් සුද්ධ කරලා තියෙන සම්පූර්ණයෙන්ම. දැන් වැස්සට පොඩ්ඩක් කැලේ ඇවිල්ලා. හැබැයි කැලේ ඉතාමත් ශීඝ්‍රයෙන් ඔයගොල්ලෝ පේනවා මේ මැද කොටසක් එළි වෙලා තියෙනවා. මේවත් මෙගාවොට් 100 200 ලොකු බලාගාර වලට කැලේ එළි කරලා තියෙන. ඉතින් මේ හරියෙන් දැන් අලි පන්නනවා කියලාත් කියනවා. කොහොමත් අර ඈත පේන්නේ මත්තල පැත්ත, ඒ පාරෙන් යහ පැත්ත. ඒ පැත්තේ කැලේ තාමත් තියෙනවා වගේ මේ පැත්තට පේනවා. නමුත් එහෙට ගියාම කොහොමද කියලා දන්නේ නැහැ. කොහොමත් පේන දේ තමයි ඉතාමත් ශීඝ්‍රයෙන් පහුගිය අවුරුදු 10 15 මේ ප්‍රදේශය ශීඝ්‍රයෙන් කැලේ එළි වෙමින් යනවා. අලින්ට යන්න එන්න දැන් නැති වෙනවා. ඉතින් අලි විතරක් නෙවෙයි මේකේ කොටි තව ඕන තරම් සත්තු හිටියා. මේක මේ ටික මොකද කෙලින්ම යාලට සහ උඩවලවට සම්බන්ධ වෙන දෙපැත්තෙන්. ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. ඉතින් කැලේ එළි කරන්න නැතුව සෝල ගහන්නත් බෑ. ඉතින් සෝල ගහන්න නැතුව විදුලි බලය ගන්නත් බෑ. පුනර්ජනනීය විදුලිය ඕනේ කියලාත් කියනවා. හැබැයි ඉතින් ඒක එක පැත්තකින් අර ඩීසල් එක අඩු වෙනවා වගේම මේ පැත්තෙන් සම්පූර්ණ මේ කැලෑ එළි කරලා සෝල ගහන එක මහා පරිමාණයෙන් විශාල පරිසර හානියක් වෙනවා වගේ පේනවා. මේ මොල් පේනවා මේ ඉන්න හරියත් කැලේ එළි කරලා තියෙන්නේ අක්කර ගානක්. මේ හරිය ඉඳලා හම්බන්තොට යනකම මේ වගේ තමයි මේ දිග තීරුවක්ම එළි කරලා තියෙන්නේ. ඉස්සරහට මේවා කැලේ නැති වෙයි කියලා හිතන ටික ටික මේ යන වේගයෙන් මේ යන ශීඝ්‍රතාවයෙන් ගියොත් මේවා ගොඩක් මේ ඊ පෙරද වෙච්ච නෙවෙයි. ගොඩක් කලින් ආණ්ඩුවල කාලේ මේ සෑහෙන්න ඉඩම් කොටස් කරලා දුන්නා මේ වගේ සෝල ගහන්න. ඒව වගා කරන්නත් අක්කර 5 10 කෑලි දුන්නා මිනිස්සුන්ට අර හින්ටයියොන්ට. ඉතින් දැන් ඒ ආණ්ඩුවෙනුත් ඒව නවත්තලා නැහැ. ඒ දීපු ඒවා ඒ විදිහටම කරගෙන යනවා. ඒක තමයි තත්ත්වය. ඉතින් ඔයගොල්ලන්ගේ අදහස් කියන්න බලන්න. ඉතින් මොකද කියලා මේක කරන එක හොඳයිද නැත්නම් අපි කලින් මේ අපේ මේ වැඩවලට ආවේ සම්පූර්ණ කැලේ මැදින්. දැන් හැබැයි කැලේ නෑ එක පැත්තක. අපිට දැන් බය නැතුව පාරයින් දිගේ එන්න පුළුවන්.